ඒ නිසා නුවණැත්තෝ මේ පිනට කිව්වා හරි ලස්සන වචනයක්. නුවණැත්තෝ පිනට කියපු ලස්සන වචනේ තමයි නිධානය. මොකද නිධානය. නුවණැත්තාගේ නිධානය පුණ්‍ය නිධානය. නැනවතු මේ ජීවිතේ දිහා බලද්දී ඒ නැනවතාට පේනවා සංසාරය. නුවණ මොකද කියලා මේ ජීවිතේ දිහා බලනකොට එහෙම නැත්නම් බුදු කෙනෙකුගේ සසුනෙන් ලැබිච්ච නුවණ නැති කෙනා මේ ජීවිතේ බලද්දී එයාට පේන්නේ මේ ජීවිතේ ගැට ගහගන්න ටිකක් විතරයි. එයාගේ දැක්ම හරිය පටුයි. ඉපදිලා තමයි යම් වයසකට ආවට පස්සේ එතනින් එහාට එයාගේ දැනුමින් හදාගත්ත චූටි දැනුම් ගබඩාවක තමයි එයා බලන්නේ. එතකොට එයාගේ මේ ජීවිතේ මොකක් හරි ගැටයක් ගහගෙන ගොඩ දාගත්තම ඇති. එයාට පේන්නේ ඒකයි. හැබැයි බුදු කෙනෙකුගේ ධර්මයේ අපි ඒ ධර්මයෙන් ගත්ත නුවණින් බලනකොට අපිට වෙන්නේ මේ පතු දීර්ඝත්තු ජීවිතය නෙමෙයි. අපිට වෙන්නේ සංසාරය. ආරම්භක කෙලවර නොපෙනෙන සංසාරය. අවසාන කෙලවරට තාම අපි කිට්ටු වෙච්ච නැති සංසාරය. අපි අවසාන කෙලවරට අපිට කිට්ටු වෙන්න ඕන කියලා බුදු කෙනෙක් දහම් දේශනා කරපු ඒ ධර්මයේ කොහොමද මම මේකට කිට්ටු වෙන්නේ කියලා යම් අදහසක් හදාගන්න පුළුවන් සංසාරය. අපිට දැන් තේරෙන්නේ ගත වෙච්ච සංසාරය හැරලා බලද්දී ඒක හිතා ගන්න බෑ. අපිට හිතෙනවා පිටුනේ සමහරවිට ජීවිතේ යම් විශේෂ සුන්දර අත්දැකීම් අපි ලබනකොට අපිට නිකන් හිතෙනවා මේ මම ලබන අත්දැකීම් කවුරුත් ලබන නැතුව ඇති. මෙවනේ සුපිරි අත්දැකීම්. අපිට නෙමෙයි. හැබැයි සමහර වෙලාවට අපිට මොකක් හරි හැකියාවකින් බලන්න පුළුවන්කම තිබ්බනම් සසර උදේ නිවාසානුසති ඥාණයෙන්වත් ඔය අත්දැකීම කීපාරක් අපි විඳලා ඔය අත්දැකීම. අපි සමාජවල ප්‍රශ්න ජීවිතේ කරවට පස්සේ ප්‍රශ්න ඉස්සර හරිය ගැවෙනවනේ. ඇයි අප්පා මටම මේව වෙන්නේ? මොන කාලකන්නිකන්ද මේ? සසර ගැන අපිට තේරෙනවා නම් ඔය විදිහටම කොච්චර එකම ප්‍රශ්නය ඇතුලේ අපි ගැට ගැහිලා. ඔය ගිජ්ජකූට පර්වතේ ගිජ්ජකූට කන්ද නැද එක බමුණේ තමන්ගේ සේවකයන් පුතයි එකතු කරගෙන ගිහින් මහා දැවැන්ත මොගයක් ගලවනවා. ඒ මොගේ ගලවද්දි බුදුරජාණන් වහන්සේ තේරෙන වැඩි වැඩම කරලා ඇහුවා බ්‍රාහ්මණ මොකෝ මේ මොගේ ගලවන්නේ? ඔය ස්වාමීනි මම කල්පනා කළා මම ඉහළ උතුම් බ්‍රාහ්මණ කුලේ මම ස්වාමීනි දැන් තව ටික දවසකින් අපේ පුතාට මගේ පරම්පරාවේ කටයුතු පවරලා මම මෙරිලා යන්න දෙන්නේ. මම මෙරුණාට පස්සේ මම ස්වාමීනි කල්පනා කළා වෙන කිසිදු හීන ජාතිකයෙක් වළලපු නැති මේ මහ පොළොවේ පිරිසිදු තැනක මාව වළලන්න ඕන. කවුරුත් වළලපු නැති තැනක. එහෙම හිතන අය ඉගෙන තියෙනවා. ඒ ජාතිය මරණය ගැන හිතිලා. හැබැයි යාට හිතිලා කවුරුත් වළලපු නැති තැනක මගේ මල කඳ වළලන්න ඕන. මල කඳ මානෙ ගන්න ජීවිතයක් නෙමෙයි මේක. එහෙම එකක් මේක. මරුණාට පස්සේ වළලන තැන සම්බන්ධව මාන්නයව. එතකොට මේක නිකන් මාන්නයක කෙලවරක් පනවන්නේ කොහොමද? ඔය ඉතින් හුස්ම ගන්නකම් විතරනේ මාන්නේ. එහෙම කියන්න පුළුවන්ද? මරුණාට පස්සේ වල කඳට මාන්නය කරනවා. මම අසවල් තැන තමයි වළලන්න ඕන. බුදුරජාණන් වහන්සේ ඒ බ්‍රාහ්මණයට එදා කියලා දුන්න බ්‍රාහ්මණය ඔබ ඔය අදහස ඇතිවම මෙතන සුද්ධ කරලා දෙනවා 14000 වතාවක්. සංසාරේ 14000 වතාවක් ඔබ මෙතනම ඔය විදිහටම 14000 වතාවක් ඔබ වලලා තියෙනවා. එහෙනම් ඔයාලා හිතන්නේ මේ පරියායනේ තමයි චුට්ටක් කියන්නේ. ඔයාලා දැන් සමානලාවට කීයේ හරි එකතු කරගෙන රෝන් දාගෙන ගියක් හදලා ඇති. සමහරවිට මේ ජීවිතේ ගේ හැදීම වෙන්නේ නැති සමහරවිට ජීවිතේ තියෙන දැනුම් තියෙන ලොකුම දේ. මේ විතර වැඩේ කොහොම හරි ඉවර කරගන්න ඕන. අපි උත්තනම විතර හදලා ඇති ආත්ම කීයක් හදලා ඇද්ද?
එකම තැන අපි ගෙවද අපි ආත්ම භාව කීයක් හතර ඇද්ද? අද වෙන රස්සා කරන තැන සංසාර කී පාරක් රස්සා කරගන්න. අද වෙන අපි මේ කරක් ගහන මේ රට සංසාර කී වතාවක් කරක් ගහලා ඇද්ද? හැබැයි අපි නොගිය දිශාවක්. මේ සංසාර ගමනේ එනකොට අපි නොගිය දිශාවක් තියෙනවා. ඒ නොගිය දිශාව තමයි අගත තුබ්බ පෙර නොගිය දිශාව. අමා මහ නිවන තිබෙන දිශාව. අමා මහ නිවන තිබෙන දිශාවට මේ සත්‍යව අරගෙන යන්න පුළුවන් අద్භූත හැකියාව පිනේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පින රැස් කර ගැනීම වර්ණනා කරේ. නැවත නැවත පින රැස් කර ගන්න මහන්සි වෙන්න. මම අද මේ බණපදයට කියන්නේ පිනට ආස කරපු පිනේ වටිනාකම අඳුන ගන්න පුළුවන් හැකියාවක් තිබිච්ච ඒක උපාසකෙක් නිසා බුදුරජාණන් වහන්සේ වදාරපු බොහොම ලස්සන කරුණක්. මේක සූත්‍ර දේශනාව. නම් මම අද ඔයාලට ඒක පොඩි කරුණක් විතරයි සිහිපත් කරන්නේ. එතුමා පසේනදී කෝසල මහා රජුරුවන්ගේ එමෙතියෙක්. බුදුබණ අහලා ටික දවසක් යනකොටම ආස හිතුණා. පිනගෙන කල්පනා කළා මම මගේ නිවස සම්පූර්ණ දානයෙන් සූදානම් කරලා ලොකු දානයක් දෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් ආරාධනා කළා. භාග්‍යතුන් වහන්සේට 500ක් මහ සංඝයාට තමන්ගේ නිවසේ ධනට වඩින්න කියලා. ඒ දෙවුනන් මෙහෙරනේ සැරදුවනේ සැරදුවන 500 නමකට දන් දෙන්න ලැබෙනවා කියන එක ඉතින් අමාරු නෑ. ඉන්නෝනේ සංඝයා. ඕස්ට්‍රේලියාවේ අද දීපු දාන ඕස්ට්‍රේලියාව වගේ රටක අද දීපු දානේ 500 නමකට දුන්නා වගේ නෙමෙයි. කොහොම සංඝයා කොහොමේ සුන්දර අනුත්තරීය දර්ශන කොච්චර දුර්ලභද? එහෙම දුර්ලභ රටේ අද මේ ධර්මශාලාවේ මේ විපස්ස පිරෙන විදිහට අද මහා සංඝයා වැඩි හිටියා. සලාවයද අපේ ගුරුදේවයන් වහන්සේගේ අනුකම්පාව කියන එක මම හිතන්නේ අපිට දැනෙනවට වඩා ඔයාලට අපිට දැනෙනවට වඩා දැනෙනවා කියලා කියන්නේ අපි මව් රටේ ඉන්න අය. ඔයාලා මව් රට දාලා සිහින කෝටියක් තියාගෙන මේ රටට ආපු අය. ඔයාලගේ සිහින කෝටිය තලේ ඔය කෝටිය තලේ නොතිබිච්ච ඒවා තමයි දැන් මේ කරන්නේ. ඔයාලගේ එහෙන් මෙහෙට එනකොට තිබිච්ච සිහින කෝටියේ ඔයාලට තිබ්බේ සංඝයා ඇසුරු කිරීම කිසිසේත් තිබ්බේ නැහැ. ඔයාලගේ සිහින කෝටියේ තිබ්බේ නැහැ සෑරජාන වහන්සේලා ඉදි කිරීම කොහෙත්ම තිබ්බේ නැහැ. ඇත්තම කතා කරන්නේ කිසිසේත් තිබ්බේ නැහැ. බෝරජාන වහන්සේලා උදෙසා මණ්ඩප තැනීම ඕස්ට්‍රේලියාවේ ඉන්න හොද්දට හොයලා ඕස්ට්‍රේලියාවේ බෝධි මණ්ඩපයක් හදන්න ඕන. කිසි කෙනෙක් හිතන් ගන්නෑ. අපි ඒ තිබිච්ච නැති සිහිනවල මේ තිබිච්ච නැති ඉලක්කවලට අපිව නිවනට කරන සුන්දර ඉලක්ක මේ ඕස්ට්‍රේලියාවේදී මුණ ගැසුවේ අපේ ගුරුදේවොත් පින්වල සම්මානයක් නෙවෙයි. මේක පිළිතුරේ රහතුන්ගේ යුගයේ විදිහේ මේ ඕස්ට්‍රේලියාවේ රහතුන්ගේ යුගයේ මිනිස් ඉපදලා ඉඳලා ඔහේ ජීවත් වෙන මැරෙන්නේ. දන්නේ නැහැ. පළමු දිනේ තුන්වෙනි සංගායනාව වෙන කාලේ මේ ඕස්ට්‍රේලියාවේ ඉපදිච්ච මිනිස්සු සමහරට අපිම ඉපදිලා ඉඳලා ඔය එහෙම ඇවිදලා අපි නැහැනේ. අපිට ලැබුණේ අනුරුද්ධ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකා භූමියේ දහම් ගොස පතුරවන කාලේ මේ ඕස්ට්‍රේලියාවේ මිනිස්සු ඉන්නේ නැති. ඔහි ජීවත් වෙලා ඉඳලා නැති. අපිට මොකද්ද අපේ පිනට? අපිට මොකද්ද අනුකම්පාව පිරිච්ච කල්යාණ මිත්‍රේ? අපි ජීවිතේ යම් දැනුම් තේරුම් තියෙන කාලේ ඒ උත්තරේ කරුණාව පැතිරෙනවා. ඒ කරුණාවේ සිසිලසේ චූටි කෙලවරක හෝ සුවයනෙට අපිට වාසනාවක් ලැබෙනවා. ඕක අඳුන ගන්න ඕනේ. මොකද උතන තමයි ආරම්භය. උතනින් තමයි
අපි ජීවිතේ නිවනින් කෙලවර වෙනවාද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඔතන තමයි ආරම්භය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඉහළට වහිනකොට තමයි ඒ වහින වැස්සේ මුහුද පිරෙන්නේ. කඳු මුදුනට වහින්න ඕන. කඳු මුදුනට වහිද්දී කඳු මුදුනේ වැටෙන වතුර චූටි දොළ පාරවල් විදිහට ගලාගෙන එනවා. ඒ දොළ පාරවල් ඇල පාරවල් වෙනවා. ඒ ඇල පාරවල් කුඩා ගංගා වෙනවා. කුඩා ගංගා ටික එකතු වෙලා මහා නදී හැදෙනවා. මහා නදී ගලාගෙන ගිහලා මහා සාගරේ පිරෙනවා. මහා සාගරේ වතුර දකිනකොට ඥානෙ දින මිනිසයාට මතක් වෙන්නේ මොකද්ද? ඉහළට වැහැලා. මහා සාගරේ දිල්ලා තියෙන මොකද? ඉහළට වැහැලා, කඳු මුදුනට වැහැලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි වගේ සත්පුරුෂයාගේ ඇසුර නිසා සද්ධර්මයේ ඇසී සද්ධර්මයේ ඇසීදී යෝනිසෝ මනසිකාරයේ උපදී යෝනිසෝ මනසිකාරයේ අවිද්‍යාව දුරු කර ගැනීමට ලැබේ. අවිද්‍යාව දුරු වෙද්දී සංස්කාරද දුරු වේ. සංස්කාර නිරුද්ධ වෙද්දී විඥානය නිරුද්ධ වේ. දැන් ඉතින් කියමු ඒක විඥානය නිරුද්ධ වෙද්දී නාම රූප නිරුද්ධ වේ. නාම රූප නිරුද්ධ වෙද්දී සලආයතන නිරුද්ධ වේ. සලආයතන නිරුද්ධ වෙද්දී ස්පර්ශය නිරුද්ධ වේ. ස්පර්ශය නිරුද්ධ වෙද්දී වේදනා නිරුද්ධ වේ. වේදනාව නිරුද්ධ වෙද්දී සංහාව නිරුද්ධ වේ. සංහාව නිරුද්ධ වෙද්දී උපාදාන නිරුද්ධ වේ. උපාදාන නිරුද්ධ වෙද්දී භවය නිරුද්ධ වේ. භවය නිරුද්ධ වෙද්දී ඉපදීම නිරුද්ධ වේ. ඉපදීම නිරුද්ධ වෙද්දී ජරා මරණ ශෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙලි ඒ මේතස් කේවලස් දුක්ඛඛන්දස් නිරෝධෝ හොති. ඔය අයරින් මේ මුළු මහත් දුක්ඛ ස්කන්ධයාගේ නිරුද්ධය සිදු වේ. පැහැදිලිනේ? කල්යාණ මිත්‍රයේ ඇසුරේ තමයි මේක පටන් ගන්න. ඒ කල්යාණ මිත්‍රයේ ඇසුර ලැබුණාට පස්සේ රැකවරණේ හැදෙන්න පටන් ගන්නවා. ඒ රැකවරණයත් එක්ක බැඳිච්ච එකක් තමයි තියෙන්නේ. ඉනගෙන අපිට ඉගෙන ගන්න ලැබෙයි. අර උපාසකතුමාට පිළිගෙන අහන්න ලැබුණාට පස්සේ ඕනේ එතුමා 500ක් මහා සංඝයා සහිත බුදුරජාණන් වහන්සේලා දනට වැටෙනවා. හරි ආසාවෙන් බුදුරජාණන් වහන්සේව වඩා හිඳුවලා සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා වඩා හිඳුවලා දැන් 500 නමකට දන් බෙදන්න ලැහැත්ති වුණා. අර දානේ බහදිනේ අරගෙන බෙදන්න ලැහැත්ති වෙද්දී අනේ එන්න රාජපුරුෂේ හරහට ඉඳගත්තා. හිටගෙන කීවා අමාත්‍යතුමනි රාජ්‍ය රෝග හැදෙනවා කියලා. ඔයාලා හිතන්නකෝ ඔයාලා දන් ගැන පූජා කරන්න ලැහැත්ති වෙනකොටම ඔයාලගේ පොඩි ළමයෙක් කැවිලා පොඩි ළමයා නිකන් කෑ ගහලා අඬලා ඇගේ ඉන්නවා නිකන් එකපාරේ ඉන්නේ මේ දාන ටික බෙදාගන්න නෑ අප්පා වද දෙනවනේ කියලා එන්නේ දෙකක්. ඒ වගේ අර අමාත්‍යතුමාටම කේන්තිය. ඒක අර දේශ මූලික වෙනවට වඩා කලකිරීම මොන වෙලාවේ මොන කරදරයක්ද දන් ටික බෙදාගන්න නෑ. අර සේවකයන් කිව්වා ගිහින් ගියාපන් කොසල් රජුගෙන් මම මෙතන විශේෂ වැඩක් කියලා කියපන්. කොසල් රජුගෙන් කියපන් මම නිදහනයක් තැන්පත් කරනවා කියලා. මම නිදහනේ වැඩ ඉවර වුණාට පස්සේ එනවා කියලා කියපන්. ඒ අවත්තුම එහෙම එතකොට අර සේවකයා හිස නමල ඔන්න එයා පිටත්. දැන් අමාත්‍යතුමාට ප්‍රශ්නයක් නෑ. අමාත්‍යතුමා බොහෝම හිනහම්සු මුහුණු බුදුරජාණන් වහන්සේට දන් බෙදෙනවා සංඝයාට දන් බෙදෙනවා. මෙතෙන් ඇවිත් හිටිය කට්ටිය. අමාත්‍යතුමාගේ ආරාධනාවෙන් පින්කමට සම්බන්ධ වෙන්න ආපු කට්ටියට මේකට අවුල් ගියා. මේගොල්ලෝ නිකන් එහෙම කසුකසුවක් පටන් ගත්තා. ඒ මොකක් අප්පා එහෙම බොරුවක් කිව්වේ. මේ බුදුහාමුදුරුවෝ ඉස්සර එහෙම කියනවද? කියන්නේ තිබ්බනේ දාන බෙදනවා කියලා. මොකක්ද ඉච්චර බොරුවක් කොසල් රජුන්ට කිව්වේ? දැන් එයාගේ හිත අවුල් ගිහින්. ඔන දානේ නිමුණා. කොසල් රජු මේ අමාත්‍යතුමා සියලු පිරිකර ආදී පූජා කරන හරි සන්තෝෂෙන් එතුමා බලන්න වාඩි වුණා.
එතුමා වාඩි වෙච්ච නිසා සෙනගත් ඉතින් ඇවිල්ලා වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ අර අමාත්‍යයට කිව්වා අමාත්‍ය බණහඬ පිරිස සූදානම්නේ. එතකොට අමාත්‍යවරයා එනවා ස්වාමීනි ඔවුන්ගේ හිත් කැළඹිලා. ස්වාමීන් කුමක් නිසාද? අමාත්‍ය ඔබ කීවානේ අර වචනය මේ මා නිධානයක් tempat කරනවා නිධානයේ වැඩේ ඉවර වෙලා එන්න. අමාත්‍ය ඔබ මේ කියපු කරුණේ අර්ථය මොවුන්ට නොතේරේ. ඒ අර්ථය තෝරා දෙන්න. මේ අමාත්‍යතුමාට හිනා සන්තෝෂෙන් බුදුරජාණන් වහන්සේ වැඳගෙන කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි පරම්පරා සල්ලිකාරයෝ. ස්වාමීනි මගේ පියාණන්ගේ ධනය මා දැක්කා. මගේ පියාගේ ධනය මම දැක්කා. එයාලා tempat කරපු නිදහන මම දැක්කා. ස්වාමීනි මගේ සීයා tempat කරපු නිදහන දාලා ගියා. මගේ තාත්තා tempat කරපු නිදහන දාලා ගියා. ස්වාමීනි මට මේ බුද්ධ ශාසනය මුල ගැහිච්ච නිසා මට තේරෙනවා. මා දැන් මේ උත් වෙලා tempat කරන නිදහන ටික මට දාලා යන්න වෙනවා. මම ඒ නිසා කල්පනා කළා මට හොඳට යමක් කරගන්න පුළුවන් කාලේ මට අරගෙන යා හැකි නිදහනයක් මා tempat කළේ. ස්වාමීනි මම tempat කරන්නේ අද tempat කළේ මට අරගෙන යා හැකි නිදහනයයි. ඒ මගේ පුණ්‍ය නිදහනය. ඔන්නේ වචනේ ඉස්මතු වෙච්ච හැටි. බුදුරජාණන් වහන්සේ ඒ උපාසකගේ වචනේ මුල් කරගෙන ලස්සන සූත්‍රයක් දේශනා කළා. කියව ගන්න දේශනාව නිදි ඛණ්ඩ. මොකද දේශනාව නම නිදි ඛණ්ඩ පුණ්‍ය නිදහනේ. ඒ පුණ්‍ය නිදහනේ කියන්නේ යම් කොටස් ටිකක් මම අද මේ බණපද විදිහට තෝරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ පුණ්‍ය නිදහනේ කියන්නේ මෙහෙම. මානුෂිකාච සම්පත්ති දේවලෝකේච ආරති යාච නිබ්බාන සම්පත්ති සබ්බමේතේන ලබ්ධති. පුණ්‍ය නිදහණයෙන් තමයි කියනවා මානුෂිකාච සම්පත්ති මනුෂ්‍ය ජීවිතේ සතුටක් කරන්නේ. පුණ්‍ය නිදහණයෙන් තමයි කියනවා දේව ලෝකේච ආරති දෙවියෝ දිව්‍ය සැපය උපද්දා දෙන්නේ. පුණ්‍ය නිදහණයෙන් තමයි කියනවා යාච නිබ්බාන සම්පatti යම් මේ නිර්වාණ සම්පත්තියක් ඇද්ද ඒ නිර්වාණ සම්පත්තිය උපදවා දෙන්නේ. නමුත් බහුතරයකගේ හිතේ දෙනවා පුණ්‍ය නිදහණයෙන් උපද්දලා දෙන්නේ මේ මනුෂ්‍ය ජීවිතයේ සැපයි දෙව් සැපයි විතරයි. නිවන් සැපේට ඒ සාධාරණයි. බහුතරයකගේ හිතේ එහෙම තියෙනවා. ඒ නිසා පින් කරනවා කියන එක අපි කරපු පිනටනේ මෙහෙම මනුස්ස ජීවිතේ උපන්නේ කරපු පිනටනේ අපිට බුද්ධ දේශනා අහන්න ලැබෙන්නේ. ආයෙ පින් අපිට ඕනේ. ඔනේ මහානෙත් අහලා ඇති ඕනේ තරගේ අහලා ඇති. හරියට ওই වචන රැවුදේ. ওই වචන රැවුදෙන ආයත මේ ජීවිතේ වටින දෙයක් අහිමි. ඒ අහිමි වෙන දෙයට අතුවාවේ කියනවා හේතු සම්පත්. මොනවද අහිමි වෙන්නේ? හේතු සම්පත් අහිමි වෙනවා. අද අපි මේ පින්කමට වැඩම කරවාගෙන ආපු මේ මහත්තයා මගේසික කීව හරි එයාගේ ජීවිතය සම්බන්ධයෙන් පොඩි කරුණු ටික. මගේ කරුණු අහගෙන ඉන්නකොට මට හිතිච්ච දේ මේ වගේ රටක රැකියාවක් කරන්න මේ වගේ රටකට ඇවිල්ලා රැකියාවක් කරන්න ඒ ඕන එකපාර තේරෙනවා කියනවා නම් ඒක ඕන සුදුසුකම් නැතුව රස්සා කරන්න බෑ. මේ රටේ පදිංචි වෙන්නත් ඕන සුදුසුකම් වීසා ඕන ඒ වීසා අවශ්‍ය කාලයට දික් කරගන්න ඕන සුදුසුකම් නැත්නම් ඒක කරගන්න බෑ. මේ වගේ රටක ඔයාලට ගෙයක් හදන්න ඕන, ගෙදර හදන්න. ඒකටත් ඕන සුදුසුකම්. සාමාන්‍යයෙන් ඔබේ ජීවිතවල පින්වතුන්ලා යුග ජීවිතවලට ගියපු අය. යුග ජීවිතවලට එළෙද්දී ඒකෙන් නිකන් තිබ්බේ නැද්ද?
ලොකු කේන්දර පොරොන්දන් එවනේ මුකුත් නැත. ඒකෙ තිබෙන සුදුසුකම්. සුදුසුකම් වලට අර අටුවාවේ කියන වචනේ තමයි හේතු සම්පත්. රාසාවක් කරන්නත් හේතු සම්පත් ඕන නම් මේ වගේ රටකට ඇවිල්ලා පදින්නත් හේතු සම්පත් ඕන නම් බඳින්නත් හේතු සම්පත් ඕන නම් ඒ යමම නිවන නම් ලෝතර සැපේද ඒකට පොතරන් හේතු සම්පත් ඕන. හේතු සම්පත් වලින් තමයි ඒක උපදින්නේ. ඒ හේතු සම්පත් ටික හදලා දෙන්න පුළුවන් රැස් කරන පිනට. ඒ නිසා සත්පුරුෂයා පින ගැන හරියට උනන්දු කරනවා. පින් කරගන්න. ජීවිතේ පින් කරගන්න. පින කර ගැනීම උදෙසා උනන්දු වෙන්න. තවත් හැකියාව තියෙනවා යම් සත්පුරුෂයෙකුට. ඒ සත්පුරුෂයා පින් කරගන්න පරිසරය නිර්මාණය කරලා දෙනවා. අපේ ලොකු සම්මානය කියන්නේ ඉන්නේ. මම ඊයේ කියුවා පුබ්බ නිමිත්ත සූත්‍රය. අපි මේ දවස් ටිකේ හරි සොඳුරු දහම් කතා ගොඩාක් අපි අහන දවස් කීපයක් නෙමෙයි. ඉතින් දහම් කතා අහදී ආශාහිතට මම කුටියට වැඩම කළාට පස්සේ මම පුබ්බ නිමිත්ත සූත්‍රේ ගාථා ටික ආපහු ටික බැලුවා. එතකොට මට හිතුණා මෙන්න මෙහෙම හිතුවේ. අපි දන්නේ නැහැ නේද අපි මොන ලෝකෙන් මෙහෙට ආවද කියලා නේ. මගෙන් එවුම් මාන නොවලි. ස්වාමීන් වහන්සේ කොයි ලෝකෙක ඉඳලාද ස්වාමීන් වහන්සේ මෙහෙ ආවේ කිව්වොත් මම දන්නේ. හැබැයි අපි ලොකු ස්වාමීන් වහන්සේගෙන් ඒක අවස්ථාවක අහනවා ධර්ම සාකච්ඡාවක ඔබ වහන්සේ මේ මනුස්ස ලෝකෙට ආවේ දෙව්ලොව ඉඳලාද? එතකොට ලොකු ස්වාමීන් වහන්සේ ඒ ප්‍රශ්නේ කියවලා උත්තර දෙනවා. ඔව් මම මේ ලෝකෙට ආවේ දෙව්ලොව ඉඳලා. ඉතින් ඒක මමත් ඒක ඔය කරන වෙලාවට අහන්නේ. ඕකට මරණ හරි සන්තෝෂයි. ඒක අහපු දවසේ මගේ ඇස් වල කනවා. මට ප්‍රීතියක් වුණා. නමුත් මට ඕනේ වීඩියෝවක් වීඩියෝවත් එක්කම එවනවා WhatsApp එකට එවලා තිබ්බා. ස්වාමීන් වහන්සේ මේ ඇත්තද? ඊට පස්සේ මම ඒකට ටයිප් කරලා උත්තරය දෙන්නවා. ඇත්ත නිසානේ කියලා දෙන්නේ. ඊට පස්සේ මම කෝල් එකක් ගත්තා. කෝල් එක අරගත්තට පස්සේ හරි දුන්නා යාර. මේ දෙව්ලොවෙන් ආවා කියන්නේ කොහොමද කියන්නේ? සතුටු නැති බව මට තේරුණා. මම ඊට පස්සේ මට කියන්නේ ඇත්ත. ඔයා ආස ලොකු සංඥාස නිරේන ආව කියන එකද? ඒක නැත්නම් ඔයා ආස ලොකු සංඥාස පෙරේත ලෝකෙන් මේ ලෝකෙට ආව කියන එක අහන්නද? මම ඒක අහගෙන යනකොට නිශ්ශබ්දව වචනයක් කතා කරේ. අපි කොච්චර ඉරිසියාව ඇතුලේ කිඳා බෑවද කියලා මට හිතෙනවා. යම් කිසි කෙනෙක් සුගතියක ඉඳන් මේ මොනවාද ආවා කියන එක ඒක අහන්නේ සතුටුයි. ඒකට තිරසියයි දෙවියෝ විතරයි මේ මොකද දෙන්නේ. ඒකට තිරසියයි. මේ හරි අභාග්‍යයක් අපට. මම පුබ්බනිමිත්ත සූත්‍රය කියලා හිතුණා මේ මෙහෙම. අපි සමහරට දෙවියෝ ඉඳලා ආවේ දෙව්ලොවෙන් එනකොට ඒ දෙවිවරු අපිට පුබ්බනිමිත්ත සූත්‍රය කියන පණිවිඩ ටික අපිට දෙන්න ඇති. ඊතෝ බොහෝ සුගතින් ගච්ඡ භවත ඔබ දැන් චුත වෙලා මනුස්ස ජීවිතයේ තියෙන සුගතියට යන්න. සුගතින් ගන්තා සුලද්ද ලාභම් ලැබ. මේ මනුස්ස ජීවිතයේ තියෙන සුගතිය තියෙනවා ශ්‍රද්ධාව කියන දුර්ලභ ලාභේ. ඒ දුර්ලභ ලාභේ ලබන්න. සුලද්ද ලාභම් ලැබිතා සුප්පතිට්ඨිතෝ භව. ඒ දුර්ලභ ලාභේ ලබාගෙන ඔබේ දුර්ලභ ලාභය තුල ස්ථාවර වෙන්න මහන්සි ගන්න. කායේන කුසලං කତ୍වා කයින් කුසල් කරන්න. වාචාය කුසලං බහු වචනෙන් කුසල් කරන්න. මනසා කුසලං කତ୍වා හිතින් කුසල් කරගන්න. අප්‍රමාණ නිරූපති අප්‍රමාණව පුළුවන් තරම් ඔබ කුසල් කරගන්න. ඔබ කුසල් කරන ගමන් අඤ්ඤේපි සත්‍යේ සද්ධම්මේ අනිත් සත්‍යයන්වත් ඒ සද්ධර්මයේ තුල ඔබ පිහිටවන්න නිවේසයි. ඒ තුල ඒ ඇයිවත් ඇතුල් කරන්නේ කියලා ඔය දෙව් ඔය පණිවිඩ ටික අපිට කියන්නේ. අපිට මතකයි.
අපි දෙව්ලොවකින් නම් මෙහෙට ආවේ අපිට මතක නැහැ. ඔයාලා සමහර මෙතන ඇති. මෙතන ඇති ඕනේ තරම් දෙව්ලොවින් ආපු අය. ඒ දෙව්ලොවින් ඇවිල්ලා දෙව්ලු කිව්වේ ශ්‍රද්ධාව ලබා ගන්න ඒ ටික කරගන්න කියලා. හැබැයි ඔයාලගේ ජීවිතේ ඔයාලගේ ඉලක්ක වෙනවා මේවා වුණා. ශ්‍රද්ධාව කියන්නේ මතක් වෙන්නේ ඔයාලා ඕස්ට්‍රේලියාවට. ශ්‍රද්ධාව කියන එක ගැන වගකීමක් නැතුව ඔයාලා ඉන්නකොට මට මෙන්න හිතෙනවා අපිට මුල ගැහුණා. දෙව්ලොවින් මනුලොවට ආපු දෙවියන්ගේ පණිවිඩේ මතක කෙනෙක්. තේරුණාද කියන්නේ? දෙව්ලොවින් මේ මනුලොවට ඇවි ඒ දෙවියන්ගේ පණිවිඩේ අමතක වෙච්ච නැති කෙනෙක් අපිට මුල ගැහුණා. ඒක තමයි අපි ලාභේ. ඒක තමයි අපි ලැබුණ ලාභය. ඔයාලා මේ ගතින මේ පුංචි කාලවක වුණ මට තේරෙන්නේ ඔයාලට ඒක කොහොමද ගන්න පුළුවන්ද කියලා. මම නම් පුදුම ප්‍රීතියක් ලැබුවා මේ අවස්ථාවේ. සද්දාසික ස්වාමීන් වහන්සේ මෙහෙම සමීප ආසනයක වාඩි වෙලා තිරුවන් කෙරෙහි හිත පහදවනකොට මගේ හිතට ලොකු ප්‍රීතියක් ආවා. මිනිසුන්ගේ හිත තිරුවනේ මෙතරම් පහදවන උතුම් සංගරුවනක් ළඟ මට මෙහෙම වාඩි වෙලා ඉන්න ලොකු ප්‍රීතියක්. තිරුවේ ගුණ සිහි කර කර සෑබදින සංගයත් එක්ක එකතු වෙලා ඒ සෑය ශාසනයට පූජා කරන භාග්‍යය මට ලැබිලා. මම මේ ඈතක ඉන්නකොට මේ පින්කමට අනුමෝදන් වෙලා සදහැවතුන්ගේ හිතත් සතුටු කරලා මේ පින්කමට කොටස්කාරයෙක් වෙන්න කියලා අපිට ඇරෙන්න කරලා අපිට මේ පින්කමේ කොටස්කරුවෝ වෙන්න වාසනාව උදා කරපු සංගරුවන මට මුණ ගැහිලා. බෝධිධම්ම ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ මගේ ජීවිතේ විශේෂ කාලයක්. මම මහාන වෙනකොට මම දන්නේ මහාන වීම උදෙසා මහමෙවුනාවට ඇතුල් කරගන්නකොට අපි ගේන්න ඕනේ මොනවද කියලා මම දන්නේ. සාරලොකුයි සමේසකුයි අරන් ආවම එක අඩුතරමේ අර මොන හරි වතක් පිළිවෙතක් තිබ්බොත් එහෙම නිකන් අඳින්න පාට එනම පොඩි කොට කලසම මොකක් හරි එහෙම එකක්වත් ඕනේ කියලාවත් සංඥාවක් තිබුණා. අර ගමන් බිමකට අරගෙන යන ඉඳලා ආයිඩෙන්ටි අරන් සාමාන්‍ය ආයිඩෙන්ටි බාරගන්නේ මහාන වෙනවා. බෝධිධම්ම ස්වාමීන් වහන්සේ තමයි ඒක අපි බාරගන්නේ. ඉතින් මොකක් හරි ලොකු වාසනාවකට මගේ වාසනාවකට ස්වාමීන් වහන්සේ අපිව හරවා යන්නේ බාරගත්තා. අම්මලාට කතා කරලා ඔය අනිත් මොකක්ද පස්සේ ගෙනත් දෙන්නේ. සමහර එදා හරවා යවුවා නම් යලි මං අර කාම වඩගොහුරුවටම වැටෙන්න තිබ්බා. ආවම දෙවෙනි වතාව හැරි නොවෙන්න තිබ්බා. ඒ නිසා ඔයාලගේ වාසනාව ඒ වගේ උතුම් ස්වාමීන් වහන්සේලා ඔයාලට අනුග්‍රහ කරන්න මේ රටේ ඉන්නවා. අඳුරගන්න කල්යාණ මිත්‍ර සම්පත්තිය. ওই කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන වැස්ස වැටෙනවා මුහුද පිරෙනවා. ඒකේ නෝන්නේ ඉහළට වහිනවා නම් ෂුවර් හක්කේටම ෂුවර් මුහුද පිරෙනවා. ඉහළට වහින්න නැත්තම් ඒ මුහුද එන්නේ හිදෙන පැත්තට යනවා. ඉහළට වහින්න නැත්තම් චූටි දිය දහරා නැති වෙනවා. දිය දහරා නැති වෙද්දි කුඩා නදී නැති වෙනවා. මහ නදී නැති වෙනවා. මහසඟ ඉන්නේ කොට. වැදගත්ම දේ තමයි ඉහළට වහින්න. ඉහළට අඛණ්ඩව වහිනවා අනිවාර්යයෙන්ම මුහුද පිරෙනවා. ඒ නිසා මේ ජීවිතය ඇතුලේ අපිට මොන ගැහිච්ච කල්යාණ මිත්‍ර සම්පත්තියත් එක්ක අපි හේතු වුණා නම් එදින එහාට දිනතුනේ සියලු යහපතට දොරවල් එදින විවෘත වෙනවා. ඒ යහපතේ දොරවල් විවෘත වෙන එක ගැන බුද්ධ කාලේ භික්ෂුන්ටත් එහෙම සමහර අවස්ථාවල හැඟීම් තිබිලා නැහැ. භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටියා වාලිකා කියන පර්වතේ හුදේකලා කුටියක.
ඒ කාලේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළේ මේ ගිය භික්ෂුව. අහලා තියෙනවා දැන් කතාව ඔක්කොම මතක් කරගන්න. මේකේ සූත්‍රය අහලා ඉන්න ඔක්කොම මතක් කරගන්න. මේකේ භික්ෂුව තමයි උපස්ථාන කළේ. මේකේ භික්ෂුව ජන්තු ගමකට පින්න පාද වැඩිනවා. පින්න පාතේ වළඳලා පොඩ විවේක සුවයෙන් ඇවිදින්න කියලා කිමි කාලා නදී තීරේ යනවා. ජද්දි තේනවා. රමණීය වූ අඹවණය සීතල අඹහෙව සුදු වැල් භාවනා ආසන වගේ හරි පිළිවෙලට ලස්සනට ගල් මේකේ වික්ෂේපයෙන් පොඩ්ඩක් ගියාම කිමිකාලා නදී පිසගෙන මෙහෙම එනවා හුලම් පාර හිතුණා මේකේ වික්ෂේපයට මෙතන තමයි තැන මට ඉක්මනට නිවන් දකින්න මෙතන තමයි තැන මට ඉක්මනට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මෙතන තමයි තැන මට ඉක්මනට සමත විදර්ශනා දිනු කරන්න මෙතන තමයි තැන ඔය වචන නේද ඔයාලගේ හදවත තුළ දෝංකාර දෙන්නේ ඉක්මනට නිවන් දකින්න ඉක්මනට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඉක්මනට සමත විදර්ශනා වඩන්න ඔයාලගේ හිතේ යම් ඉක්මනක් ඇතනම් ඒ ඉක්මනට වඩා කෝටි ගුණයක ඉක්මනක් අපේ හිත ඇතුලේ තියෙනදී මහාන වෙන්නේ මම රට්ටපාල සූත්‍රය කියවල මහාන වෙලා රට්ටපාල සූත්‍රයේ රට්ටපාල කුමාරයා වීර්ය කරපු හැටි අහලා තමයි නිකන් අපිට පොඩි නිකන් ගැටක් ආවේ යන්නෝ ඒක තමයි අපිට මහානතුරු හිතන්නේ රට්ටපාල සූත්‍රයේ රට්ටපාල භික්ෂුව මහාන වෙන වැඩි කල ඉන්නේ කෙටි කලකින්ම අරහත් වෙද්දත් මගේ හිතේ තිබිච්ච හීනය මහමෙවුනාවට ආවට පස්සේ අපි දන්නේ නැහැ කුටිසෙන තුන් ශාලායෝ මේව කොහොමද තියෙන්නේ කියලාවත් දන්නේ නැහැ. එච්චර මහමෙවුනාව ගිහි කාලේ මම ඇසුරු කරන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් ධර්ම දේශන ඇහුවා අසපුවක් ඇතුළට සංගය ඉන්න කොටසකට අපි ගිහින් නැහැ. මට හිතෙන ඉතින් ආවට පස්සේ අපිට ඉතින් ගහක්කට වාඩුණා නිවන් දැකලා වෙන්නේ කියලා හිතාගෙන තමයි අපි ආවේ. හැබැයි මවාගෙන ආපු ලෝකයට වඩා අතිශය සැපදායක. මනරම් ලෝක ඒ කියන්නේ ඇත්ත සත්‍ය ලෝකයක් මට නෙවෙයි. ඒ කියන්නේ මේක නිකම් හදවතේ මවාගන්න මැවිල්ලකින් මේක කරන්න බෑ කියන එක අපිට තේරුණා. හැබැයි ඒ උදෙසා මහන්සි වෙන ඇත්තටම මහන්සි වෙන ඒ උදෙසා ඔට්ටුවී ගුණධර්ම හදාගන්න කැප වෙන අහිංසකව පින් කරගන්න මහන්සි වෙන එකිනෙකාට ගෞරව කර ගුණධර්ම දිනු කරගන්න මහන්සි වෙන සුන්දර සංඝ පිරිසක් මගේ තරුණ කාලේ මට ජීවිතේට ලැබුණා. අර මේකේ සාමනසල තිබ්බ ඉක්මනටනේ ගියා බුදුරජාණන් වහන්සේලාට ගිහින් භාග්‍යවතුන් වහන්සේට කියනවා සාමීනි මට භාවනා කරන්න හරියන තැන මට හම්බුණා. ස්වාමීනි මම ඉතින් යනවා බුදුරජාණන් වහන්සේ කියන්නේ සරුවඥයිනේ භාග්‍යවතුන් වහන්සේ බැලුවා ඇයි මේකේ භික්ෂුවට මෙතෙන්ම මාස හිතලා දෙන්නේ බලනකොට බුදුරජාණන් වහන්සේට පේනවා මේකේ භික්ෂුවට ඇවිල්ලා තියෙන ආසාව නෙමෙයි ඉවට මේ ඉවට තමයි මේ යන්නේ ඒකට අපි මොකක්ද ඒකට කියන්නේ අපි ඒකට කියමු සංසාර ඉව සංසාර කියන කෙලෙස් ඉව මේ මෙතනම ආත්ම භාව 500යි මහ රජ මන්දිරයක රජකම් කරලා මේ භාවනා කරපු තැනද මේ රජකම් කරපු තැන හැබැයි දැන් මහානගරේ ඉන්න හින්දා හිතෙනවා මෙතන භාවනා කරනවා බුදුරජාණන් වහන්සේ සුදුසු නිසා කීවා මේ ගිය මමත් තනියමනේ උපස්ථාන කරන්න භික්ෂුවක් එනකන් ඉඳලා පස්සේ යනවා. එතකොට මේකේ සම්බන්ධය තියෙනවනේ මෙහෙම ස්වාමීනි ඔබ වහන්සේලා ඔක්කොම කරගෙන නේ මම තාම මොකුත් කරගෙන නැහැ ස්වාමීනි මම යනවා බුදුරජාණන් වහන්සේ ආපහු වදාලා මේකේ තව භික්ෂුවක් එනකන් ඉන්න මටත් උපස්ථාන කවුරුත් නැහැ මාස්තන් තුන්වෙනි වතාවත් මේකේ භික්ෂුව කිව්වා නෑ ස්වාමීනි මේකේ තේරෙනවා පිටුතුනේ අර හරියට
කාරණේ තේරුම් ගන්න බැරි දඩබ්බරකමක් ආවොත් ඒ දඩබ්බරකමට ලොකු ස්වාමීන් වහන්සේ අපිත් එක්ක ඇතැම් ස්වාමීන් වහන්සේලා මහමෙවුනාව අත්හැර එළියට ගියාට පස්සේ මෙහෙම කියලා දෙනවා වගේ. අපිත් එක්ක කියලා තියෙනවා මෙහෙම කතා කරනකොට අපේ සංගපිරිසත් එක්ක. අපේ සමාජාවට හිතෙනවනේ සත්‍ය කතා කරලා තමයි යන්නේ. කතා කරලා එන්නේ කියම අපිට හිතෙනවා. අවසර හරගෙන ගියා. අපිට එන්නේ හිතෙනවා. එතකොට අපි ওই කතා බහ කරනකොට තමයි අපි අහලා තියෙනවා අවසර හැදෙන්නේ කියලා. එතකොට මේ උත්තරේ තමයි මේකේ සාමිනස තුන් පාරකට ඇහුණා. බුදු කෙනෙක් තුන්වතාවක් කියන වචනෙට එරෙහි වුණා. එතන හැදෙන කර්මයට මග වෙනවා. ඒ නිසා මහා කරුණාබර බුදුරජාණන් වහන්සේ එතනින් එහාට කිව්ව මෙහෙම මේ ගිය යන්න ඕන කියලා කියනවා. මම මොනවද කියන්නේ? භාවනා කරන්න ඕන යන්න ඕන කියලා කියනවා. මම මොනවද කියන්නද ඉතින්? යන්න. ඒ අවසර දුන්නද? ඒ අවසර දුන්නද? ඒ අවසරේ නෙමෙයි දඩබ්බරකමින් හානි කරගන්න එක වලකින්න අර දඩබ්බරකම නිසා උපේක්ෂාවට පත් වෙනවා. එච්චරයි. ලොකු සාමනසිත කියන්නේ. මගෙන් ආවෝ යන්න ඕනේ කියනවා. ඉතින් මම මොනවද කියන්නේ? ඔය වචනේ අපිට කියන්නේ. මේකේ සාමනසිත ගියා. ඕන ගිහින් අර රුක්සෙලේ වාඩි වෙනවා. වාඩි වෙන්නේ කොහොමද? වාඩි වෙන්නේ තමන්ගේ හිත ඇතුලේ තියෙන බලාපොරොත්තු කෝටියක් එක්ක. දැන් මේ නීච බලාපොරොත්තුද උතුම් බලාපොරොත්තුද? උතුම් බලාපොරොත්තු. හිතේ තියෙනවා දැන් මම මෙතන වාඩි වුණාම ධ්‍යාන හතරට පට යන වැටේ. මම මෙතන වාඩි වුණාට පස්සේ මාර්ගඵල වේගින් මට මඟඵල ලැබෙයි. හිත නිකන් සීතල වෙලා සමාධිමත් වෙයි. මේ හිතගෙන බුදුරජාණන් වදාළා නොවේද? ඡන්දනං, චපලං, චිත්තං. මේ සිත මහණෙනි අරමුණක් පාසා සැලෙන ඔබව රවටන චපලයකකි. චපලයකින්ගේ අර්ථය රවට්ටනවා. මේකේ සාමනස රවටනවා. මේකේ සාමනස වාඩි වෙච්ච ගමන් පෙවුනේ වන්නේ. ඇස් දෙක පියාගත්ත ගමන් පෙවුවා රජේ අන්තපුර ස්ත්‍රීන් එක්ක සතුට වෙනවා පේනවා. රජෙක් සිංහාසනේ වාඩි වෙලා දඬුවම් පමුණනවා පේනවා. හිස ගසා දාන්න උල තියන්කෝ. මහාන වෙනකන් හිතුවේවත් නැති මහා කුරිරු හිතුවිලි, මහා සරාගී හිතුවිලි මේ හිතට ගලන්න පටන් ගත්තා. මේකේ සාමිනහසට සිහිය තිබ්බයි. තීරුණා මට වැරදුනා. මම උසුදුසු තැනට ආවා. බුදුරජාණන් වහන්සේ හොයාගෙන ගියා. භාග්‍යතුන් වහන්සේ මේකේ සාමිනහසට කියනවා මේකේ අවබෝධයට ආසාව තිබ්බට අවබෝධය උදෙසා හිත මෝරන්න ඕන. හිත වේලින් උදෙසා මේ ගිය ඔබ කාරණා පහ අනිවාර්යයෙන්ම පුරුදු කරන්න ඕන. මොනවද ඒ කරුණු පහ? පළවෙනි එක සීලය, දෙවෙනි එක ආරද්ධ විරිය, වීර්ය ආරම්භ කිරීම, දස කතා නිතර ශ්‍රවණය කරන්න ලැබීම, ප්‍රඥාව, ඊළඟට කල්යාණ මිත්‍ර සම්පත්තිය. හරි අපූර්ව මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ගිය යමෙකුට කල්යාණ මිත්‍ර ඇසුර ලැබෙනොත්, කල්යාණ යාළුවෝ ලැබුණොත්, කල්යාණ මිත්‍ර ඇසුරට ලැබුණොත් එයා සිල්වත් වෙන්න කැමති විය යුතුයි. දස කතා අහන්න කැමති විය යුතුයි. වීර්යවන්තයෙක් වෙන්න කැමති විය යුතුයි. ප්‍රඥාවන්තයෙක් වෙන්න කැමති විය යුතුයි. එහෙනම් මේකේ කාරණා පහක්ද තියෙන එකක්ද? එකයි. එකම එක කරුණයි. කල්යාණ මිත්‍රය ඇසුරු කිරීම. කල්යාණ යහළුව ඇසුරු කිරීම. කල්යාණ මිත්‍ර ඇසුරට හිත නැඹුරු කරගෙන සිටීම. ඒක කරගත්තා නම් අර නොවේරු හිත මෝරන අවබෝධයේ මොනවා විදිහට ජීවිතේ සකස් වෙනවා. ඒ නිසා ඔයාලා මේ පින්කම් කරන්නේ කොමන රුක්ෂයක සෙවණේද සෙවණයට ඉඳලාද කියලා ඔයාලා අපි හඳුනගන්න තියෙනවා. කල්යාණ මිත්‍රයා නැමැති
මහා සදාහරිත දැවැන්ත රුක්ෂයේ හෙවනේ අපිට මේ සිසිලස තියෙනවා. කල්යාණ මිත්‍රයා කියන්නේ මහා දැවැන්ත සදාහරිත අතුපතල විහිදී ගියපු සුවසේ වසන්න පුළුවන් සිසිලස පිරිච්චි රුක්ෂවණක් නම් අපි මේ ඉන්නේ කල්යාණ මිත්‍රයා නැමැති රුක්ෂවණයට. ඒකේ සීතල තමයි අපිට මේ ලැබෙන්නේ. ඒකේ සීතල ලැබෙද්දී කවමදාකවත් මේක කරගන්න එපා. ඒ සීතල ලැබෙනකොට අමතක කරගන්න එපා ගහ. සමහරවිට හේවන වැටෙනකොට ගහ අමතක. හේවන ලැබෙන්නේ ගහ නිසා. ගහ අමතක කරන මේ ලෝකෙ හැටිම ඕක. මේ ලෝකේ ස්වභාවය ඕක. අම්මව වැඩිපුර දැනෙන්නේ අම්මා ජීවත් වෙන ඉඳිද්දි මැරුණා. අම්මා මිය ගිහපු අය ඉන්නකොට අම්මා නැති සම්හාන්තාව ඔයාලගේ ජීවිතේ වැඩිපුර දැනෙන්න ගත්තේ ජීවත් වෙලා ඉඳිද මැරුණාට පස්සේ. අම්මා නැතුව ගියාට පස්සේ අම්මාගේ වටිනාකම නෑ. තාත්තා නැති වෙලා ගියාට පස්සේ තාත්තාගේ වටිනාකම දැනෙන්නේ නෑ. ඕක නේද මේ ලෝකයේ ස්වභාවය. සමහරට බිරිඳත් එක්ක එකට යුග ජීවිතය ගත කරද්දී බිරිඳ ඉන්නට සමහරට බිරිඳ මල කරදරයක්. හැබැයි අපි දුම් බිරිඳ නැරෙනවා. බිරිඳ නැරුණාට පස්සේ තමයි ඈ තමන් වෙනුවෙන් කරපු කැපකිරීම, ඇගේ සෙනෙහස, ඈ කොච්චර තමන් ගැන බරක් කුසල දානද කියලා දැනෙන්න ගන්නේ. බිරිඳ නැතු වෙලා ගියාට පස්සේ මේ ලෝකේ හැටිම ඕකනේ. මේ ලෝකේ හැටිම ඕක පහන දැල්වෙලා ආලෝක විහිදෙනකන් ආලෝක ඉඳගෙනම පහනට ගියරහම. අමතකයි මේ පහන පත් වෙනකන් තමයි එළියේ. පහන නිවිලා ගියාට පස්සේ පහනේ ආකෘති හදහද පහන පුදන්න පටන් ගන්නවා. අයියෝ අපේ පහන තිබ්බේ නිවිලා ගියා. ඒකකට පහනේ ආකෘති හදලා වැඩක් නැහැ. ඊට පස්සේ පහන හැඩේ ස්මාරක හදලා පහන පුදන්න පටන් ගන්නතර වැඩක් නැහැ. එතකොට පහනට දෙන්න පුළුවන් ආලෝකය අවසන් වෙනවා. පහන දැල් වෙනකම් ඒ පහනට පුළුවන් තමන්ගේ ආලෝක දහරාවෙන් නවට එළියට යම් දවසක් පහන නිවේ. මේ ලෝකෙට පහළ වුණා තුන්ලොව එළිය කරන්න පුළුවන් පහන. අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවුරුදු 45යි ඒ පහන නිවෙන්නේ. ඒ පහන නිවෙනකොට බුදුරජාණන් වහන්සේ තව පහන් ටිකක් දැල්ලා ඉන්නවා. සාරිපුත්නේ මහා කස්සප මහ රහතන් වහන්සේ. මහා කස්සප මහ රහතන් වහන්සේ කියන මහා පහන ඔන්න කලක් දැල්ලුණා. නිවිලා. සබ්බකාමී යස කියන මහ රහත් මුනිවරු නැති පහන් දැල්ලුණා. කාලයක් තිබිලා නිවිලා ගියා. මහ මොග්ගලී පුත්ත තිස්ස කියන මහ රහත් මුනිවරු නැති පහන ආයෙ දැල්ලුණා. කාලයක් තිබුණා නිවිලා ගියා. ලංකාව අඳුරේ දිනකොට මේ ලංකාව ආලෝකමත් කරන්න සුවිශාල පහන මේ ලංකාවට වැඩම කළා. අපේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාව වෙලේ ඒ පහන අවුරුදු 48ක් වගේ පොඩි කාලයක් දැරිලා. දැන් වලට තේරෙනවා මේ පහන අනුබිලි වෙන්නේ දැල්වී තිබෙනවා නිවිය. පහනක ස්වභාවය නෑ. පහන දැල්වෙමින් තිබිලා ඒ පහන යම් දවසක නිවෙන්නේ. අඳුර එකතු වෙනවා. ඒකේ පහනේ වරද නෙමෙයි. පහනට කරන්න බෑ. පහන දුර දැල්වෙනවා ආලෝකය දෙන්න. ඒ පහන නිවෙද්දි පහන මොනව කරන්නද? පහන නිවෙනකොට අර දැල්වුණු අර පැතිර තිබිච්ච ආලෝකය අන්ධකාරයක් වෙනවා. ඒ බොහොම දුරට. ඒ කෙසේ නවත් ඒ නිසා මෙහි දක්ෂකම් නෑ. දැල්වෙන පහන තියෙන කාලෙම ආලෝකේ වටිනාකම අඳුරගන්න. දැල්වෙන පහන තියෙන කාලෙම තමන්ට දෙන ආලෝකය වෙනුවෙන් පහන ප්‍රශංසා කරන්න. ඔයාලා ආලෝකයට සතුටු නම් පහනට ලං වෙන්න. පහනට ලං වෙනකොට ආලෝකය අනිවාර්යයි. අපි සම්පූර්ණ.
මේ ටික ඔබ අඳුනගත්තොත් පිටුනේ ඉහළට වහිනවා. ඔය ටික අඳුනගත්ත කියලා කියන්නේ ඉහළට වහිනවා. අනිවාර්යයෙන් මහා සමුද්‍ර පිරෙනවා. ඒ නිසා මේ ප්‍රත්‍යන්තයක සිදුවෙන විස්මය ඔයාලා අඳුනගත යුතුයි. එතකොට හැබැයි දැනට ප්‍රසන්නයි. මේ ප්‍රත්‍යන්තයේ මේ සිද්ධ වෙන පෙළහර ඔයාලා අඳුනගත යුතුයි. මේ දවස් කීපෙ පෙළහරක් නෙවෙයිද? පෙළහරක් නෙවෙයි. ප්‍රාතිහාර්යයක් සෑය ගන්නවා. අලුත් සෑය වලට මුල්ගල් තියෙනවා. බෝධි මණ්ඩප වලට මුල්ගල් තියෙනවා. බෝධීන් වහන්සේලා මේ මහ පොළොවේ රෝපණය කරනවා. ඒ රෝපණය කරන ඉවරනකොට තව මණ්ඩපයක් හදන්න මුල්ගල් තියෙනවා. මේ ප්‍රාතිහාර්ය බුද්ධ ශාසනයක් ඇතුලේ මේ ඕස්ට්‍රේලියාවේ යම් කිසි ප්‍රාතිහාර්යයක් වුණා දවස් 3ක් හදලා ඒ ප්‍රාතිහාර්යයේ චූටි හරි කොටස් කාරයකින්ද ඔයාලට මම වාසනාවන්ත වුණා. ඒක රැකගන්න මේ දින අපේ විධානය. මේ දවස් කීපේ ඔයාලා මේ නිවාඩු දවස් ටික නෙමෙයි. අපි තුමු නිවාඩුවෙන් පස්සේ ඔයාලා යනවා රස්සාවට. කට්ටිය ඇහුවොත් එහෙම ඔයාලා ටික එකට වැඩ කරනවා. මොකද්ද ඒ දවස් 4 ගන්නේ කියන්නේ? දැවෙන්ත නිදහනයක් දැවෙන්ත නිදහනයක් කරපත් කරනවා. හරිද වැරදිද වචනේ? දැවෙන්ත නිදහනයක් අපි කරපත් කරා. මේ නිදහනය අපි අරගෙන යන හැටි අපේ නාගසේන මහරහතන් වහන්සේ විස්තර කළා. මම මේක ලොකුවට කියන්නේ මොකද අපි ඊයේ ධර්ම සාකච්ඡාවේ මේක කතා කළා. නමුත් බොහෝ දෙනෙකුට වරදින නිසා මම මේක චුට්ටක් විස්තර කරනවා. ධර්ම අවබෝධය විදිහට මූලික ප්‍රඥා තුනක් ඕනේ. ප්‍රඥා කියන්නේ තුනක්. සුතමය ප්‍රඥා, චින්තාමය ප්‍රඥා, භාවනාමය ප්‍රඥා. ওই ප්‍රඥා තුනම පිළිලා තමයි සෝවාන් වෙන්නේ, සකදාගාමී වෙන්නේ, අනාගාමී වෙන්නේ, අරහත්ත්වයටපත් වෙන්නේ. ওই සුතමය ප්‍රඥාව උදෙසා අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි. හේතු සම්පත්. චින්තාමය ප්‍රඥාවට අත්‍යවශ්‍යයි හේතු සම්පත්. භාවනාමය ප්‍රඥාවට අත්‍යවශ්‍යයි හේතු සම්පත්. හේතු සම්පත් විසින් කුමක්ද අපට හදලා දෙන්නේ? හේතු සම්පතින් නිර්මාණය කරලා දෙන්නේ කාරණා පහයි. ඒවට කියනවා ඉන්ද්‍රිය ධර්ම. මොනවද ඒවට කියන්නේ? ඉන්ද්‍රිය ධර්ම. ඉන්ද්‍රිය ධර්ම කියන්නේ මෙහෙම එකක්. අපිට ලැබෙනවා ඇස කියලා ඉන්ද්‍රියක් නේ. ඇස ලැබෙන්නේ කෘත්‍යයකට. මොකක්ද ඇසේ කෘත්‍යය? ඇස ගැන බුදුරජාණන් වහන්සේ වදාළා. මහණෙනි ඇස උපන්නා කියලා කියන්නේ ඇස උපන්නා කියලා කියන්නේ දුක්ඛසේසු උපාදෝ උපන්නේ දුක්ඛ. රෝගාන පිති. රෝගයන්ගේ පැවැත්ම ජරා මරණ සපාතු භාව. ජරා මරණ පහළනවා. ඔය විදිහට විස්තර කළා. කන, නාසය, දිව, කය, මනස කියන ඉන්ද්‍රිය හය ලැබෙනකොට ඒ ඉන්ද්‍රිය හය එන්නේ කෘත්‍යයකට. දුක අරගෙන, රෝගයන්ගේ පැවැත්ම අරගෙන ජරා මරණ පහළ වුණා. ඒ කෘත්‍ය ටික ගානට මෙයාලා කර නැද? ගානට කරනවානේ. අපිට ලැබිච්ච ඇස් දෙකම අපි නිකන් පොට්ට වෙන තැනට අරගෙන නැද්ද? අරගෙන. අපිට ලැබිච්ච කන් දෙකම ලෝකේ අහහා ඉඳලා එහෙම එදෙකට අරගෙන නැද්ද? අරගෙන. අපිට ලැබිච්ච ශරීරයම අපිට අපිවම තිත් වෙන තැනට අරගෙන නැද්ද? අරගෙන. අපිට ලැබිච්ච මනසම අවසානයේ අමතක වෙලා ඩිමෙන්සියා හැදිලා තමන් කවුද කියන එක අමතක වෙලා දරුවන්ටත් කුණුහරුපෙන් බැන ওই මට්ටමට ඔක අරගෙන නැද්ද? මේ කෘත්‍ය ගානට යනවා. ඉන්ද්‍රිය ලැබුණා කියන්නේ කෘත්‍ය අනිවාර්ය වෙනවා. ඒකයි මේ සද්දාසන සම්බන්ධ කිව්වේ. ලෑස්ති පිට ඉන්න අනිවාර්ය වෙනවා. අනිවාර්ය වෙනවා. මේක කෘත්‍ය වැඩ. අනිවාර්යෙන් ජරා මරණ පහළ කරනවාමයි. අපිට ලැබිච්ච ඇස අපිට ජරා මරණ පහළ කරනවාමයි. කන නාසය දිවකය මනස අපිට ජරා මරණ පහළ කරනවාමයි. මොන ලෝකෙක ගිහලවත් බේරෙන්න බෑ. අනිවාර්යෙන් අපිට ජරා මරණ පහළ කරන්න තමයි මේ ඉන්ද්‍රිය හය දැන් වැඩ කරන්නේ. ওই වගේමයි. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය ලැබුණා නම්
ඒ ඉන්ද්‍රිය වල තියෙන කෘත්‍යය. ඒ ඉන්ද්‍රිය වල කෘත්‍යය මොකද්ද? ඒ ඉන්ද්‍රිය විද්‍යා විමුක්තිය ළඟට අපි වරදිනවා. ඕක තමයි හේතු සම්පත් වලින් කරන දේ. නාගසේන මහරහතන් වහන්සේගෙන් මිලිඳු රජු අහනවා ස්වාමීනි නිවන් අවබෝධ කරගන්න මහන්සි විය යුතු මේ ශාසනය ඇතුලේ මේ සෑ හදා නගන එකේ තේරුම මොකක්ද? නිවන් දකින්න මහන්සි වෙන්න ඕන මේ ශාසනය මේ පූජා පවත්ව නගන එකේ ඇති තේරුම මොකක්ද? නිවන් දකින්න මහන්සි වෙන්න ඕන මේ ශාසනය මේ වෙහෙරවල් බෝධි මණ්ඩප මේවා හදා නගන එකේ තේරුම මොකක්ද? එතකොට නාගසේන මහරහතන් හරි ලක්ෂණ කියනවා. ඊළඟ මහරජතුමනි සුවිශාල අඹ රුක්ක් තියෙනවා. මිනිසෙකුට යම ගහට ගොඩ වෙන්න දුෂ්කරයි. ඒ අඹ ගහේ ඉහළ අති ප්‍රණීත අඹ ඵල පිරීලා තියෙනවා. සිද්ධ විද්‍යාලයේ කියනවා. ඒ සිද්ධ විද්‍යාලයේ අහස් දෙමින් ඇවිත් යායට කියනවා නේද? අහසින් ඇවිත් අඹ කඩාගෙන යනවා. මිනිස්සෙක් දකිනවා. සිද්ධ විද්‍යාලයේ අහසින් ඇවිත් අඹ කඩාගෙන යනවා. එයාට එහෙම එරදි නැහැ. එයාට තාස් හිතනවා මම අඹ කඩා ගන්නවා. එයා ඒකට අඹ කඩා ගන්න අදහසින් ඕනේ එයා යනවා කැලේට. කැලේට ගිහින් දැන් එයා පිහි අරගෙන දඬු කපනවා. වැල් පොටවල් කපනවා. මිටි බඳිනවා. දැන් මෙයාට ඕනේ මේ ගහට ගොඩ වෙන්න යම්කිසි ඉනිමගක් හදාගන්න. ඒ ඉනිමග හදාගෙන ඉන්න නිසා එයා කැලේට ගිහින් වැඩ. එතකොට ඔයාලා හිතන්නකෝ දැන් කැලේට යද්දි කැලේට ගිහින් මෙයා දඬු කපද්දි කවුරුහරි ඇවිත් අහනවා. මේ මොකද්ද දැන් ඔය වැඩේ තේරුණා? කියනවා නෑ මට අඹ ගෙඩිය කඩා. එතන අර මොනවද කිව්වද මෙහෙම අඹ කඩන්න ඕන නම් අඹ ගහකට යන්න බෑ. මොකද්ද මේ කැලේරින් ඉගෙන කරන වැඩේ? එයා කිව්වොත් හරිද ඒක? වැරදි. එයාට පේන දේ ඇත්ත. හැබැයි මේ මිනිස්සයා කපන දණ්ඩක් ගන්න. එයාගේ හිතේ තියෙන බලාපොරොත්තුව අඹ ඵලයට ලං වීමයි. කපන වැල් පොටක් ගන්න. එයාට තියෙන බලාපොරොත්තුව අඹ ඵලයට ලං වීමයි. අපි අද අමාමහ නිවන නැති ඒ ප්‍රණීත ඵලයට ලං වෙන්න අපි අද ඉනිමම් වෙන්න. මේ තමයි නිර්වාණ අවබෝධයට ඉනිමම් වදිනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන්. කෙනෙක් අහන්න පුළුවන් අර වගේ ප්‍රශ්නයක්. ඒ වගේ ප්‍රශ්නයක් අහද්දී සමහරෙකුට නම් පහදලා දෙන්න පුළුවන්. සමහරෙකුට පහදවන්න බෑ. ඒ සිද්ධ විද්‍යාධරයට නම් ආයේ කර්මගෙන නෑ එයා උඩින් ආවා. එයා ඒක අරගෙන ගියා අම්පලේ. එයාට ප්‍රශ්නයක් නෑ ඕකේ. අර දඬු කපන මිනිහයාට ප්‍රශ්නකුත් නෑ. ඒ මිනිහයාත් වැඩගෙන ඕ මේක ඉන්න වෙන මෙහෙම කොටස. තමන්ට ඇති එරදීකුත් නෑ. සිද්ධ විද්‍යාධරයකුත් නෙමෙයි. දඬු කපන්න කම්මැලි. මෙහෙම අය අර දඬු කපන කෙනාට ගහනවා. ඕන ඕක තමයි. අරුදේ විදිහට වෙන දේ. ඒ බඳු චරිතයක් ජීවිතයකට මොන ගැහුණත් එහෙම. අපිට ඒ චරිත නොගෙහිලා ඒ චරිතෙත් එක්ක කතා කරගෙන ඉන්න වෙලාවේ අපරාධය අපිට දණ්ඩක් කපා ගන්න තියෙන වෙලාව අපට අපරාධ. ඒ නිසා හොඳට තේරුම් ගන්න. හොඳට තේරුම් ගන්න අපිට තියෙන චූටි කාලයක් විය හැකියි. මම දන්නේ ඒක මට කියන්න හැකියාවන්නේ. අපිට තියෙන පොඩි කාලයක් විය හැකියි. මොකද අපි මහා වංශය කියලා කියනවා හරියට. මේ මහා වංශේ මා දැක්ක දෙයක්. සුන්දර යුග කෙටි. ඒ සුන්දර යුගයේ ඉවර වෙන්නේ මහා අසුන්දර යුගයක. අසුන්දර යුග තිගයි. මේ අසුන්දර යුගයේ අනිත් පැත්ත හරවන්න ආපහු චූටි සුන්දර යුගයක් එනවා. හැබැයි ඒක කෙටි. මහා වංශයේ දෞතිතිය කියවන්න හැමතිස්සෙම පේන දෙයක්. සුන්දර යුග කෙටි. මට හිතෙනවා මේ යුගයේ සුන්දර වුණේ අපේ ගුරු දේවෝත්තර පින්වලක ස්වාමීන් වහන්සේ කියන කල්යනා මිත්‍රයන් නිසා.
ඒ කල්යාණ මිත්‍රයා මොන දෙහෙන කාලවකවානුවට අපිටත් එකතු වෙන්න අපි සංසාරේ මොකක් හරි ලොකු පිනක් අපි කරනවා. ඒ පිනත් එක්ක එකතු වෙච්ච අපි දැන් ඒ පින මුක්ති විඳින්න ඉන්නවා. හැබැයි අපි දන්නේ මේ සුන්දර යුගයට තව කොච්චර ආයුෂ තියෙනවද කියලා. අපි දන්නේ. ඒ නිසා හොඳ නුවණකින් මේ ලද කල්යාණ මිත්‍ර සම්පත්තියේ වටිනාකම හඳුනාගෙන කල්යාණ මිත්‍ර ඇසුර තියෙන මොහොතක ආස්වාස ප්‍රස්වාස කරන්න ලැබෙන මේ ඩිංගිත්ත පවා මට වාසනාවක් නේද කියලා සිහි කරගෙන කල්යාණ මිත්‍ර ඇසුරට බැඳුණු ඉතින් ඔයාලගේ ජීවිතේ පුණ්‍ය නිධානය තර කරගන්න මහන්සි වෙන්න. අද උදෑසන පටන් මේ මොහොත දක්වාම තමන්ගේ පුණ්‍ය නිධානය තර වෙන බොහෝ පින්කම් දැස්සුණා. මේ දානශාලාවට මහා සංඝයා ගෞරවයෙන් වැඩම කරවලා මහා සංඝරත්නයේ විශේෂී සාදරයෙන් දම්පැන් පූජා කළා. මට අපේ ස්වාමීන් වහන්සේ නමක් කිව්වා ඒ ස්වාමීන් වහන්සේ දානයක් පූජා කරපු හැටි. ඒ මට හරි ප්‍රීතියක් උපන්නා. මාත් ඊට පස්සේ මම කරන දානවලදී මම ඒක මගේ චේතනාවට මම එකතු කරගත්තා. ඒ ස්වාමීන් වහන්සේ මගේ පිට කියනවා ඒ ස්වාමීන් වහන්සේ දානෙට ස්වාමීන් වහන්සේලා වඩිද්දී අපි ඉතින් අපි දන්න ස්වාමීන් වහන්සේලා මේ වෙනම කරපු ඔක්කොම සාසනගේ නම් ටික මේ අපි දන්නවා. හැබැයි ඒ ස්වාමීන් වහන්සේ වැඳගෙන හිටනවා. ඔය ඉදිරියෙන් වඩින්නේ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඔය ඊට පසුව වඩින්නේ අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. උන්වහන්සේ එහෙම නෙවෙයි අහිංසකව ඉඳලා. එහෙම හිතාගෙන උන්වහන්සේ අනුත්තර ශ්‍රාවක සංගරුවනට නම් කරනවා. ඉතින් මට මේක කිව්වම මම හරි සතුටින් අනුමೋದන් කරනවා. මම ඊට පස්සේ මගේ ජීවිතේ දාන කරනවා. මම ඕක මගේ ටික දාන වලට එකතු වෙනාට පවා කියනවා. ඔයාලා මේ මෙහෙම සිහි කරගන්න. අපි මේ මුනිවරුන්ට දම් පුදනවා කියලා හිතාගෙන අපි දන්නේ. අද මම හිතනවා ඔයාලා සංගුණ සිහි කර සාංගික කරලා දාන පූජා කරලා. කප්පාණි සත සහසානි සංගේ දින්නන් අනස්සති. කල්ප 10000 ගණනක් ගෙවි ගියද සංඝයාට දුන් දේ පුණ්‍ය විපාකේ නොනැසෙන්නේ කියලා තියෙනවා. ඒ නිසා අද බොහෝ පින් රැස්ුණා. පින්වතුන්ට මේ රැස්වෙච්ච සියලු පින් බල තව තවත් කල්යාණ මිත්‍ර ඇසුරේ බොහෝ පින් කරගනු පිණිස ආශිර්වාදයක් ලැබෙත්වා. පමණගේ ගෞතම ශාසනය තුල පින් කුසල් කරගෙන මේ ගෞතම සසුනේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න අපටත් වාසනාව ලැබේවා. සාදු අපි හැමදෙනාට පින් කර ගැනීම උදෙසා බොහෝමත්ම සෙනෙහසින් අනුකම්පාවෙන් දුර ඈතක වැඩ සිටියත් අපිට පින් කරගන්න අවස්ථා නොයෙක් ආකාරයෙන් උදා කරන අපගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ගුරු දෙවියන් නිදුක් නිරෝගී සුව ලබත්වා දීර්ඝායුෂ ලබත්වා අප අද සාදරයෙන් වඩා හිඳු වූ බෝරජාණන් වහන්සේගේ ආශිර්වාදය අපගේ පින්වන්ත ගුරු දෙවියන්ට සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්නට වාසනාව ලබත්වා. සාදු සාදු අපි අවසන් කරමු මෙහෙම කියලා. මුලින්ම කියන්නේ රැසු කරනා පින ඒ පසු පස්සේ සැප සලසන්නට සමාහිත
බුද්ධ ශාසනයේ උපාසක උපාසිකාවෝ ලෙස තින්පුරන්න වාසනාවන්ත වෙච්ච සුපින්වතුන්ලට උතුම් බෝරජාණන් වහන්සේට සත්කාර කරමි. අනාගතයේ ඉදින බෝධි මණ්ඩපයේද කොටස් කරවෝ වෙමි. මේ බෝරජාණන් වහන්සේ මුල් කරගෙන තමන්ගේ ජීවිතයට බොහෝ පින් රැස් කරගන්න ලැබේවා. ආශිර්වාද කරනවා. අභිවාදන සීලස සංවද්ධා ප්‍රචායෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිජ්ජතු. Sadhu sadhu anodani Samina katam punyang mayandakava Sadhu anodati Sadhu sadhu anodami Okasudvaratena Katam sabbang Achyang kamadane vande Kamadane supattiva Swasamani vande Niyam yoga samani vande උතුම් බෝරජාණන්ගේ ආශිර්වාදයෙන් සුපින්වතුන්ලාට සියලු සෙත සැලසේවා.